Hi. Time is money. එහෙම අපි අහලා තියෙනවනේ කතාවක්. ඉතින් ඒකේ සරල තේරුම තමයි ඕනම දෙයක් කරන්න අපිට කාලය වැඩියෙන් යනවා නම් ඒ කියන්නේ ඒකට අපිට වියදම් කරන්න වෙන මුදල් ප්‍රමාණය අඩුයි. ඒත් එක්කම ඕනම දෙයක් අපිට ඉක්මනින් කරගන්න ඕන නම් අඩු කාලයක් ඇතුළතදී කරගන්න ඕන නම් ඒකට අපිට යන වියදම වැඩි. මුදල් ප්‍රමාණය වැඩි. ඒක අර ප්‍රතිලෝමව තමයි සමානුපාතික වෙන්නේ. කාලය වැඩි නම් මුදල අඩුයි, මුදල වැඩි නම් කාලය අඩුයි. ඉතින් දැන් ඕකනේ සරල තේරුම මේ time is money කියන එකේ. ඉතින් දැන් ඕකට මොකක්ද අපිට කරන්න පුළුවන් විසඳුම? ඕගොල්ලෝ දන්න විසඳුමක් තියෙනම් කියන්න. මට නම් ඉතින් සල්ලි හම්බ කරලා සල්ලිම හොයලා අඩු කාලයක් ගන්න එක හැර වෙන විසඳුමක් මට නම් මතක් වෙන්නේ. ඉතින් ඕගොල්ලොන්ට මොන හරි මතක් වෙනවා නම් විසඳුමක් තියෙනවා නම් ෂෙයා කරන්නකෝ අපිත් එක්කත්. මටත් මේ කමෙන්ට් එකක් දාලා කියන්නකෝ. මොකද මේ තියරි එකේ හැටියට නම් time is money කියන තියරි එකේ හැටියට නම් ඉතින් අනිවාර්යෙන් මේ අපිට අඩු කාලයකින් වැඩක් කරගන්න දෙයක් කරගන්න නැති සල්ලි තියෙන්න මේපේ. ඒතකොට සල්ලි නැති මිනිහට පාවුනේ. එතකොට ඒක නිසා අපි ඒකට විකල්පයක් හොයාගන්න එපේ දැන් ඉතින්. time is money. පුළුවන් තරම් ඉතින් සල්ලි හම්බ කරන්න පුළුවන් තරම් හම්බ කරන්න කියන්නේ මොකද හොරකම් කරන්නද? මොකද මේ වැරදි විදියට හම්බ කරන්නද බෑනේ. කාටත් තියෙන්නේ පැය 24යි. ඉතින් ওই පැය 24 අපි යූස් කරගන්න හැටියට තමයි අපිට සල්ලි හම්බ වෙන්නේ. ඒකත් ඉතින් අපේ අතේම තියෙන තීරණයක්. බලන් ගියාම ඔක්කොටම වැරදි අපි තමයි. මොකද හිතෙන්නේ ඉතින් ඕගොල්ලන්ට මේ මට හිතෙන දේවල් මම මේ ෂෙයා කරන්නේ. මේ ඕගොල්ලන්ට මොකද හිතෙන්නේ මේ සම්බන්ධයෙන්? දැන් අපිට සල්ලිත් ඕන. අඩු කාලයකින් දේවල් කරගන්නත් ඕන. ඒ සල්ලි හම්බ කරගන්න කියලාත් ඉතින් අමුතු දේවල් කරන්න බෑනේ. මේ රටේ ලෝකේ නීතියක් තියෙන හැටියට සම්ප්‍රදායක් තියෙන හැටියට ඒවට ගැලපෙන විදියට එපා. ඉතින් අපි සල්ලි හම්බ කරන්නත් අනේ මන්දා කියන්නකෝ බලන්න උත්තරය. මං ගිහින් එන්නම් එහෙනම්. බයි.